ඉතින් ඔයත් AliExpress එකේ ස්මාර්ට්ෆෝන් එකේ නැත්තම් මොකක් හරි භාණ්ඩයක් ඕඩර් කරන්න ඉන්නේ නේද? එහෙනම් ඔයාලට මෙන්න වීඩියෝ ගොඩක් හදලා තියෙන සයිඩ් එක අවසානකම් බලන්න අමතක කරන්න එපා. හරිනම් අපි යමු වීඩියෝ එක කරන්න ඕන. පහළ තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා ලයික් එකක් දාන්න. ඒ වගේම තමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ධම්ම channel එක subscribe කරලා තියාගන්න අන්නේ උඩ මේ වීඩියෝ දාපුවා. ඔයාලා ගාවට මෙන්න මේ කියාව තියෙනවා. හරිනම් තත්ත්වයට කතා කරගෙන යන්න අපි අපේ වීඩියෝ එකට. ඉතින් මුලින්ම AliExpress එකේ රුපියල් 16000ක් වගේ ප්‍රයිස් එකකට තියෙන ෆෝන් එක ඇඩ් එකක් බලලා ඉමු. හරියම ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ 16000කට වගේ තියෙන ප්‍රයිස් එකකට තියෙන ෆෝන් එකක්. ඉතින් මම මේක AliExpress එකේ සර්ච් කරනකොට තමයි මේ විදිහට ආවේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ෆොටෝස් දාලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකට අමතරව අපිට ලැබෙන දේවල් මෙන්න විදිහට සලහන් කරලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට සලහන් කරලා තියෙනවා. ඉතින් මේකේ ඉමේජස් බලන්න පුළුවන් අපිට ෆොටෝස් ඕන තරම් තියෙනවා. ඉතින් මෙන්න විදිහට අපිට ෆොටෝස් බලන්න පුළුවන්. ඉතින් තමයි මෙන්න මේකේ වර්ගය මෙන්න විදිහට සලහන් කරලා තියෙනවා. i16 Pro Max කියලා සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි තමයි මේකේ RAM එක 16GB plus 1TB කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි තමයි cam එක කැමරා ක්වොලිටි එක megapixel 108ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි තමයි මේ battery life එක ගත්තොත් milliampere 6800ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ෆෝන් එකේ photos අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. right ඉතින් අපි මේකේ title එක පැත්තට ගියොත් එම title එකෙත් අපිට බලා ගන්න පුළුවන් සඳහන් කරලා තියෙනවා. new i16 Pro Max කියලා සඳහන් කරලා තියෙනවා. يعني ෆෝන් එකේ වර්ගය සඳහන් කරලා තියෙනවා. ඉතින් අනිත් තමයි කැම් එක පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මෙගාපික්සල් 108ක් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අනිත් බැටරි ලයිෆ් එක පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් තමයි ඩුවල් සිම් ෆෝන් එකක් මෙන්න මේක. ඒක සඳහන් අපිට ටයිටල් එකේ බලා ගන්න පුළුවන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි දැන් මේ විදිහට පල්ලෙහාට ගියට පස්සේ අපිට බලන්න පුළුවන් මේ ෆෝන් එකේ වර්ග තියෙන බලා ගන්න පුළුවන් අපිට කැමති එකක් බයි කරන්න පුළුවන්. ඉතින් මේ බලන්න පුළුවන් RAM එක අනුව අපිට කැමති ෆෝන් එකක් සිලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා කැමති කලයකින්. ඉතින් දැන් අපි මේකේ රේටින් පැත්තට යමු බලන්න. ඉතින් රේටින් ගත්තට පස්සේ බලන්න පුළුවන් 5 point star තියෙනවා රේටින්. මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට. රේටින් 5 point star තියෙනවා. ඉතින් ඔය විදිහට බලා ගන්න පුළුවන් කමෙන්ට් එකම තියෙනවා. හරියවල ඉතින් දැන් අපි මේකේ buy now කියන ඔප්ෂන් එක පැත්තට යමු පොඩ්ඩක්. ඉතින් buy now කියන ඔප්ෂන් එක පැත්තට ගියට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේකේ RAM එක අනුව ස්ටෝරේජ් එක අනුව අපිට කලයක අනුව ෆෝන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ෆෝන් එක අනුව ප්‍රයිස් එක වෙනස් කරලා බලා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න විදිහට. ඉතින් ඔයාලට මොකද තියෙන්නේ මේ වගේ ප්‍රයිස් එකකට මේ වගේ ෆෝන් එකක් අපි ඕඩර් කරොත් ඕඩර් එක අපිට ලැබෙයිද එහෙම නැත්නම් ලැබෙන්නේ නැති වෙයිද? නැත්නම් ෆෝන් එක උනට වෙන භාණ්ඩයක් අපිට ලැබෙයිද කියලා වීඩියෝ ස්ටොප් කරලා පහලින් කමෙන්ට් එකක් දාන්න. 1 minute later. මම හිතනවා ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඇති කියලා. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දැම්මේ ස්කෑම් එකක් කියලා නම් හරියටම හරි. මොකද යාළුවනේ මෙන්න මේ වගේ කොන්ෆිඩන්ට් තියෙන ෆෝන් එකක් රුපියල් 16000කට වගේ මුදලකට කොහොමත් ගන්න බෑ. මොකද නිර්මාණය කරන්නත් බෑ මෙන්න මේ වගේ ෆෝන් එකක්. ඉතින් තනිකර මේක ස්කෑම් එකක්. ඉතින් ඔයාලට දෙන්න පුළුවන් 5 point star තියෙනකොට රේටින් ඔයාලා ගොඩක් දෙනෙක් මේක බයි කරන්න හිතනවා. ඉතින් යාළුවනේ මේ රේටින් ගන්න ක්‍රමයක් තමයි වෙබ්සයිට් වල මෙයාලා ස්පොන්සර් කරනවා. එහෙම නැත්නම් පොඩි මයික්‍රෝ ජොබ් කරන්න තියෙන වෙබ්සයිට් වල මෙයාලා ස්පොන්සර් කරනවා. අනිත් පස්සේ හරහා මෙයාලා මෙන්න මේ රේටින් ලබා ගන්නවා. ඉතින් එහෙම රේටින් අරන් තමයි මෙන්න විදිහට මේ 5 point star රේටින් අරන් තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඳ ප්‍රොඩක්ට් තියෙනවා අතරම කිව්වොත් AliExpress එකේ. ඉතින් ඒක තමයි වගේ ස්කෑම් ඒවත් තියෙන නිසා ඔයාලා ඕඩරයක් ගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් කොහොමද මේ නිවැරදි ෆෝන් එකක් එහෙම නැත්නම් ඕනම භාණ්ඩයක් තෝරගන්න කොහොමද කියලා දැන් මම ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ ස්කෑම් එකක්ද හොඳ එකක් තියලා කොහොමද තෝරගන්නේ කියලා කියලා දෙන්න. ඉතින් ඔයාලට මෙන්න මේක හොයාගන්න තියෙන ක්‍රමයක් තමයි ඔයාලා මේ උඩට බලලට යනකොට උඩින් ඇඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා නම් ඒක ස්කෑම් එකක්. ඉතින් මම එක්සැම්පල් එකක් විතර මෙන්න මේ විදිහට පෙන්නන්නම්. ඉතින් මෙන්න මෙහෙම තියෙනවා කිසිම වෙලාවක භාණ්ඩයක් ඕඩර් කරන්න යන්න බෑ මේ විදිහට ඇඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා නම් මොකද ඒක ස්කෑම් එකක්. ඉතින් එහෙම තමයි ඊළඟ ක්‍රමය තමයි යාළුවනේ ගොඩක් අඩු මුදලට ලබා දෙනවා නම් උදාහරණයක් විදිහට ෆෝන් එකක් රුපියල් 5000කට 6000කට එහෙම නැත්නම් iPhone එකක් රුපියල් 16000ක වගේ ප්‍රයිස් එකකට ලබා දෙනවා නම් කිසිම වෙලාවක ඔයාලා ඕඩර් කරන්න එපා. ඒක තමයි ස්කෑම් එකක්. ඉතින් මම හිතනවා අද වෙන වීඩියෝ වලට ගොඩක් අදත් වෙන ඉතින් කියලා මොකද දැන් ගොඩක් දෙනෙක් AliExpress එකෙන් ෆෝන් එහෙම නැත්නම් භාණ්ඩ ඕඩර් කරන්න යොමුලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ ස්කෑම් වලට අහු වෙලා තමයි වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක අදත් වෙන ඉතින් කියලා ඉතින් වීඩියෝ එක අදත් පහල තියෙන ලයික් බටන් කරලා ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා දාන්න. අන්නේ මොකද මම දාගුවා ඔයාලා ගාවට ගෙනියන්න මේ කියා තිනවා. හරි හරි නැවතත් මගේ brand new video එකක් හම්බෙන්න තුරු අදට කියනවා හෂාන් ටෙක් YouTube channel එක